මම ඉන්නේ අද බූස් නාවික හමුදා කඳවුරේ උදේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා දැන් තව ප්‍රෝග්‍රෑම් එකක් කරලා සූදානම් වෙලා මේ ඉන්නේ. සමහර අය කියනවා මේ ඇයි මේ එකම කාරණය මේ වීඩියෝ වල එකම කාරණේ කියන්නේ කියලා. එකම කාරණය විවිධ තැන්වල විවිධ විදිහට කිව්වහම තමයි මේක හරියට ඔළුවට යන්නේ. එකම කාරණේ හරි සරලයි. ඕනෑම මිනිස්සෙක්ට දිනු වෙන්න පුළුවන්. මේ කඳවුරේ ඉගෙන ගන්න ඕනම තරුණ දරුවෙක්ට තමන්ගේ ටාගට් එකට යන්න පුළුවන්. ජීවිතේ ජය ගන්න පුළුවන්. එක දෙයයි තියෙන්නේ. එකම කාරණය. මොකද්ද? මනස හරියටම ටාගට් එකට තියාගන්න දියුණුව ජයග්‍රහණය පැත්තෙම ඉන්න. ඔයාගේ ජීවිතය එක දවස් 365 හරියටම ජීවිත ජයග්‍රහණය සාර්ථකත්වයේ වෙත යන්න වාන්තරම් ටාගට් එකේ වයි. ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය එකම එක දෙයයි තියෙන්නේ. මොකක්ද එක දෙය? මනසෙන් ඔයාගේ ටාගට් එක දිහා බලාගෙන එකම ඉලක්කයකට එකම චේතනාවකින් ලස්සනට ඉස්සරහට යන්න. දවස් 365යි ඔයාගේ ජීවිතය සාර්ථක වෙනවා ඒකාන්තයි. Thank you.